සුබ දවසක් ඔයාලට. පෙරේද දාපු වීඩියෝ එකට ගොඩක් කට්ටිය මේ මැසේජ් දාලා අහලා තිබ්බා. කමෙන්ට් වලින්, මැසෙන්ජර් වලින්, WhatsApp මැසේජ් වලින් අහලා තිබ්බා. මේ ලීකුඩු ගොඩක් දවස් කීයක් තියාගන්න පුළුවන්ද? මෙහෙම ගොඩ ගහලා තියාගත්තාම හොඳයිද? ආය මේ පොට් මේ විදිහට දාලා තිබ්බහම හොඳයිද තම්මන්න කලින්? මෙහෙම මේ විදිහට දාලා තිබ්බහම හොඳයිද? එක ප්‍රශ්න අහලා තිබ්බා. ඒකට මම අද අපි මේ කරන විදිහ තමයි කියන්න යන්නේ. ලීකුඩු ගොඩක් සාමාන්‍යයෙන් හැබැයි හොඳම දේ තමයි ලීකුඩු ගොඩක් ඔයාලට අද පුළුවන් නම් අද අනාගෙන අදම ගහලා හෙට තම්බලා හිඟනිද්ද නිමෙන් නැරලා බීජ ටික දාගන්න. ඒ කියන්නේ දවස් 3ක් විතර ඇතුළත ඔක්කොම වැටික් කරගන්න කියලා තමයි කියන්නේ. අද අපි කියවද ලීකුඩු ගොඩ අනිම කියලා. උදේ අනාගත්තොත් හවස් වෙද්දී ඒක තමන්න පුළුවන් ප්‍රමාණය අනාගෙන හවස් වෙද්දී ගහලා ඉවර කරගන්න ඕනේ. එතකොට ඊළඟ දවසේ ජීවාණුහරණය කරන්න දාගන්න පුළුවන්. ඊට පස්සේ බාලා බීජ ටික නිමෙන් නැරලා බීජ ටික දාන්න පුළුවන්. අපේ වෙන්නේ අපේ මේ ලීකුඩු ගොඩ සාමාන්‍යයෙන් දවස් 2කට විතර ඇති. සමහර දවස් වලට මේ ලීකුඩු ගොඩ අපේ 3 දෙනා වැඩ කරපුවාම එක දවසේ මේ ලීකුඩු ගොඩ ඉවර කරනවා. අපේ මැෂින් එකේ අනන්න බෑ. අරලා දාන්න ඕනේ. පිරිමි කෙනෙක් කරන්නේ. එතකොට එයා එක දවසක් කරනවා. දවසක් කරනපුවාම අපි දවස් 2ක් විතර ගහනවා. සමහරවිට හැමදාම අන්න අවස්ථාවල් තියෙනවා. ඕඩර් වැඩි වෙන කාලේ නැත්නම් අපි ගෘහයේ ජීවණුහරණය කරපුවාම පොටි ස්ටොක් කරගන්න අවශ්‍ය වුණාම එක දිගට යන අවස්ථාවල් තියෙනවා. හොඳම දේ තමයි ලීකුඩු අද මේ මිශ්‍රණය හදලා පොටි ගහලා හෙට දවස් 2ක් විතර ඇතුළත තඹගෙන ඊළඟ දවසේ නිමෙන් තියලා බීජ ටික දාගත්තොත් තමයි හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන්. එක එක්කෙනාගේ අත්දැකීම අනුව මේක වෙනස් වෙනවා. දැන් අපේ මේ ලීකුඩු වල තෙත අඩු වෙලා ඊදා මම පෙන්නපු වලත් තෙත අඩුයි. අද වතුර ටිකක් දාලා තමයි මේක ගන්න වෙන්නේ. මේ ගුලි කැඩෙනවා. මේ ගාන හරි. නමුත් අපි දැන් වතුර ටිකක් දාලා තමයි මේක පොට්ටෙක් ගහන්න ගන්නේ. වතුර චුට්ටක් දාලා නැවත ආපහු මේක පොඩ කල්ලා අරලා තමයි මිශ්‍රණයට මැෂින් එකට දාලා ගහන්න ගන්නෙ. ආය කට්ටිය අහලා තිබ්බා මේ පොට් එක මේ විදිහටම තියන්න හොඳයිද පොට් ටික ගහලා කියලා. මේ විදිහට දවස් දෙකක් තියාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩක් කාලයක් තියාගන්න එපා. මොකද වතුර කියන දේවල් මේකේ වතුර ගතිය තියෙන වැඩි වුණොත් මේක මේ පැත්තට උරනවා. මේ කියන්නේ පල්ලහැට එනවා. මෙහෙම කෙයින් තිබ්බත් ඉතින් පල්ලහැට උරනවා. පල්ලහැට වතුර එනවා. හොඳම දේ තමයි ඉතින් කිව්වේ ලීකුඩු කොට ගහලා ලීකුඩු එක දවසෙම දවසක් හෝ දෙකක් ඇතුළත පොට් ටික ගහලා ඉවරයක් කරගෙන ජීවාණුහරණය කරන්න ගන්න එක තමයි හොඳම දේ. කට්ටිය ආය අහලා තිබ්බා මේ බැරල් එකේ මේ විදිහට උඩට ගහපුවාම තැම්බෙනවාද කියලා. ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා. මේ පොට් වල මේ බැරල් එකේ මේ ඔක්කොම මේ විදිහට නෙමෙයි ගහලා තියෙන්නේ. අඩු කරලා තියෙන්නේ මේ විදිහට නෙමෙයි. අනිත් සාමාන්‍ය අඩු කරන විදිහට තමයි අඩු කරලා තියෙන්නේ. අපේ මේ බැරල් සෙට් එකේ බැරල් කීපයක උඩට මේ විදිහට නිදි කරවලා වගේ ගහන්න පුළුවන්. පොට් 10ක් විතර ගහන්න පුළුවන් මේ ටිකේ. ඒ බැරල් පොඩි මිම්මේ චුට්ටක් වෙනස්. පේනවා. දැන් මේ ગેප් එකක් තියෙන චූටි ગેප් එකක් ඒ වුණාට ඒ ગેප් එක වුණාට මේ වගේ තියන්න පුළුවන්. මේකේ එහෙමනම් ගහන්න බෑ උඩ සෙට් එක මත. මේ ඒකේ ගහලා නැහැ. ඒකේ නිදි කරවලා උඩට ගහලා නැහැ. සමහර බැරල් මේ වගේ කෙලින් අතට විතරයි තියන්න පුළුවන්. උඩ ටික ගහන්න බෑ. මේකේ බැරල් 3කට හෝ 4ක මේ විදිහට නිදි කරලා තියන්න පුළුවන්. මේ විදිහට ගහුවා කියලා තැම්මෙන්නේ නැති වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා ජීවාණුහරණය කරගන්න එක හරියට ජීවාණුහරණය කරගන්න ඕනේ. නැත්නම් ජීවාණුහරණය වෙන්නේ නැහැ. નિયમિત පැය ප්‍රමාණයට નિયમિત උෂ්ණත්වයට ජීවාණුහරණය කරගන්න ඕනේ. මගේ කලින් වීඩියෝ එකක් දාලා ඇති ජීවාණුහරණය කරන්න මේ බැරල් එකකට හරියටම අඩුක ගන්න විදිහ කොහොමද කියලා. හරිය විදිහට කියන්නේ ගොඩක් කටියට ප්‍රශ්නයක් තියෙනවා මේ පැති මේ දාරවල් ලං වෙලා හිටින දැන් එහෙම ජීවාණුහරණය වෙන්නේ නැහැ. ඒ ජීවාණුහරණය වෙන්නේ නැති ඒ විදිහට ඒ ටිකක් ජීවාණුහරණය වෙන විදිහ මගේ කලින් වීඩියෝ එක දාලා තියෙනවා. මම ඒකේ link එකක් දාන්නම්. ඒකෙන් බලන්න හරි යට ඉඳන් උඩටම අඩු කරන විදිහ
කොහොමද කියලා එක්තරා ටෙක්නික් එකක් තියෙනවා. ඒ විදිහට අඩු කරගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එකම හරි විදිහට පැය ගාන අනිවාර්යෙන් ජීවන වර්ණය කරන්න ඕනේ.